Welcome to Maths and Cars. අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි ජීවත් වෙන්නේ ඩුබායි වලනේ. ඉතින් අපිට හිතුණා අපේ ලංකාවේ ඉඳන් අලුතෙන් එන අපේ යාළුවන්ට වැදගත් වෙන උපදෙස් ටිකක් අද දෙන්න. උපදෙස් කොට ඇත්තටම මේවා පොඩක් ටිප්ස් වගේ. ඔයාලා අලුතෙන් රටකට එනකොට කරන දේවල් ටිකක් තියෙනවානේ. විසිට් එකක් එන කෙනෙක් විදිහට, තනියම එන කෙනෙක් විදිහට. ඉතින් අපිට හිතුණා ඔයාලට මේ දේවල් ෂෙයා කරගත්තොත් වැදගත් වෙයි කියලා. ඉතින් ඩුබායි වලට මුලින්ම එන කෙනෙක්ට ටිකක් කරන දේවල් කීපයක්ම තියෙනවා. ඒ නිසා මට හිතෙනවා ඒක කොටස් කීපයකට බෙදලා ඔයාලත් එක්ක කතා කරොත් හොඳයි කියලා. පළවෙනියටම අපි ගමුකෝ එයාපෝට් එකේදී මොකද කරන්න ඕනේ කියලා. මුලින්ම ඩුබායි වලට ලෑන්ඩ් කරාට පස්සේ අපි එනෝනේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා ගාවට. එතනදී ඔයාලට එයාලා SIM කාඩ් එකක් දෙනවා. ඒක තමයි පළවෙනි දේ. සමහර වෙලාවට එයාලා SIM කාඩ් දෙන්නේ නැහැ. එතකොට ඔයාලට සිද්ධ වෙනවා එයාලගෙන් SIM කාඩ් එකක් ඉල්ලන්න. අපි හිතමුකෝ එයාලා එහෙම ඉල්ලුවට පස්සෙත් එයාලා ගාව එහෙම ඔයාලට දෙන්න SIM කාඩ් එකක් නැහැ කියලා. එතකොට ඔයාලට සිද්ධ වෙනවා ඉමිග්‍රේෂන් ඔෆිස් එකෙන් එළියට ආවට පස්සේ SIM කාඩ් එකක් මිලදී ගන්න වෙනවා. එයාපෝට් එකේදී ඔයාලට ඒක කරන්න පුළුවන් ඔයාලගේ પાස්පෝර්ට් එක දී. දෙවෙනි ටිප් එක තමයි ඔයාලා ඔයාලගේ සල්ලි ටිකක් එක්ස්චේන්ජ් කරගන්න ඕනේ. අපි හිතමු ඔයාලා ලංකාවෙන් එනකොටම රුපියල් දිරාම් වලට එක්ස්චේන්ජ් කරගෙන ආවා කියලා. අන්න එහෙම අයට මේ ටිප් එක අදාළ නැහැ. එහෙම නැතුව ඔයාලගේ අතේ ඩොලර් තියෙනවා කියලා හිතන්නකෝ. අන්න එහෙම ඩොලර් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඩොලර් කීපයක් හරි දිරාම් වලට එක්ස්චේන්ජ් කරගන්න ඕනේ. මොකද ඔයාලට ටැක්සි එකක් ගන්න, එහෙම නැත්නම් ඔයාලට හදිස්සි අවශ්‍යතාවයක් වුණොත් දිරාම් වලින් ඔයාලා වියදම් කරන්න ඕනේනේ. ඒ වෙලාවට ඔයාලට දිරාම් තියෙන්න ඕනේ. ඒ නිසා මේ ටිප් එක වැදගත් වෙනවා ඩොලර් අරගෙන මෙහෙට එන අයට. ඊළඟ තුන්වෙනි එක තමයි ඔයාලට ට්‍රාන්ස්පෝර්ට් එකක් arrange කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට ලංකාවෙන් ඩුබායි වලට විසිට් වෙන කෙනෙක් නම් ලංකාවේදීම Taman අතර වෙන්නේ කොහෙද? හොටෙල් එකකද? එහෙම නැත්නම් පාර්ටිෂන් එකකද? යාළුවෙක් ගාවද? ඒක ඩිසයිඩ් කරලානේ එන්නේ. එහෙම අපි හිතමු දැන් මෙහෙට විසිට් එකක් කිව්වට දැන් ඔය මේ රට බලන්න එන අය විතරක් නෙමෙයි. කවදා හරි දවසක ජොබ් එකක් හොයාගෙන අපි ඉන්නවා වගේ මෙහෙ නතර වෙන්න පදිංචි වෙන්න බලාගෙන එන පිරිසක් ඉන්නවනේ. ගොඩක් වෙලාවට ලංකාවෙන් එන්නේ එහෙම අයනේ. මම ඔයාලට සජෙස්ට් කරනවා එහෙම එන කෙනෙක් නම් ඔයාලට හොටෙල් එකක නතර වෙනවට වඩා ඔයාලගේ බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔයාලට පුළුවන් නම් Facebook groups තියෙනවා. ඒතර ඩුබායි වල ඉන්න යාළුවෝ ඉන්නව නම් ඒ කට්ටිය හරහා ඔයාලට මොකක් හරි පාර්ටිෂන් එකක් හරි මොකක් හරි රූම් එකක් ඔයාලට හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හොයාගන්න පුළුවන් තැනක් ලංකාවෙන් එනකොටම හොයාගෙන එන එක. අනිත් එක ඔයාලා ලංකාවෙන් එන්න කලින් ඒක තියෙන තැන ලොකේෂන් එක ඔයාලට ෂෙයා කරගෙන ඔයාලා නතර වෙන තැන ලොකේෂන් එක හරියටම දැනගෙන මෙහෙට එන එක ගොඩක් වටිනවා. එතකොට ඔයාලට කිසි කරදරයක් නැතුව ඔයාලගේ ලොකේෂන් එක ටැක්සි ඩ්‍රයිවර්ට පෙන්නුවාම එයා ඔයාව ඔයාගේ ලොකේෂන් එකටම ගිහින් දානවා. අපි ඇකමඩේෂන් ගැන හොයාගන්න විදිහ කතා කරාම එතකොට දැන් ඔයා ඇත්තටම මෙහෙට එන්නේ විසිට කෙනෙක් විදිහට මේ රට බලන්න, ඇවිදින්න, shopping කරන්න ඒ වගේ කෙනෙක් නම් ඔයාලට පුළුවන් booking.com, Dubisel ඔය වගේ platform එකක් හරහා ඔයාලට රූම් එකක් බුක් කරලා එන්න. එතකොට ඔයා ෆැමිලි එකත් එක්ක එනවා නම් මම ඔයාලට කියන්න කැමතියි එතකොට ඔයාලා රූම්ස් වෙන වෙනම ගන්නවට වඩා මෙහි තියෙනවා හොටෙල් අපාර්ට්මන්ට්ස්. ඒ කියන්නේ ස්ටුඩියෝ රූම්ස්, වන් බෙඩ්රූම් රූම්ස් ඒ වගේ තියෙනවා ඔයාලා ඉන්න දවස් ගානට ගන්න පුළුවන් යුනිට්ස්. ඒ වගේ තැනක් බුක් කරලා එනවා නම් ඔයාලට බජට් එකට හොඳයි. මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න බලාගෙන සල්ලි ගොඩක් අතේ නැතුව එන කෙනෙක් ඉන්නවා නම් එයාට ගොඩක්ම හොඳයි. පාර්ටිෂන් එකක් වගේ පොඩි තැනක් කලින්ම සෙට් කරගෙන මෙහෙට එන එක. එතකොට එයාගේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. මෙහෙට ආවට පස්සේ ඔයාගේ ලොකේෂන් එකට ආවට පස්සේ ඔයාට තියෙන ඊළඟ දේ තමයි ඔයා මෙහෙ විසිට් කරන එක. ඇවිදින එක ජොබ් එකක් හොයාගෙන එන කෙනෙක් වුණත් ඔයා ඇවිදින්න ඕනේ. ඔයා මේ රටේ තැන් වලට ගිහින් බලන්න ඕනේ. ජොබ්ස් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේ දේවල් වලට ඔයාලට වැදගත්ම වෙන තුන්වෙනි ටිප් එක තමයි ඔයාගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කාඩ් එක. ඒකට අපි මෙහෙදි කියනවා නෝල් කාඩ් එක කියලා. ඔයා අනිවාර්යයෙන්ම විසිට් කරන්න ආවත් ජොබ් එකක් හොයාගෙන ආවත් නෝල් කාඩ් එකක් ගන්නම ඕනේ. මොකද අපි මෙහෙ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ මෙට්‍රෝ හරහා, බස්, ට්‍රෑම්ස්, ඒතකොට අපිට වෝටර් ටැක්සි තියෙනවා, ඒ වගේ එක විදිහේ මෙතඩ්ස් තියෙනවා. ඉතින් ඔයාලට ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන් මේ නෝල් කාඩ් එක. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා නෝල් කාඩ් එකක් ගන්න ඕනේ. ඔයාට මේ නෝල් කාඩ් එක ඔයාට තියෙන ළඟම මෙට්‍රෝ ස්ටේෂන් එකකින් ගන්න පුළුවන්. එතකොට අනිත් වැදගත්ම ඊළඟට හතරවෙනි ටිප් එක තමයි
ඔයා මෙහෙට ආවට පස්සේ ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න වටින ඇප්ස් ටිකක් තියෙනවා. ප්‍රධානම ඇප් එකක් තමයි ශෛල් ඇප් එක. ශෛල් ඇප් එක කියන්නේ ඒ ඇප් එකේ අපිට මෙට්‍රෝ ගැන, බස් ගැන, එතකොට ඔයාගේ ලොකේෂන්ස්, බස් රූට්ස්, ඒ හැම දෙයක් ගැනම බස් එක එන වෙලාව, මෙට්‍රෝ එක යන වෙලාව, ඔයාට කොච්චර වෙලාවක් යනවද ඔයා ඉන්න තැන ඉඳන් යන්න ඕන තැනට යන්න, ඒ වගේ හැම දෙයක්ම ඔයාට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේකේදී බස් එකක් ලයිව් ට්‍රැක් කරගන්න පුළුවන් තාක්ෂණය තියෙන මේ ශෛල් ඇප් එක හරහා. ඊළඟ ප්‍රධාන ඇප් එකක් තමයි කරීම් ඇප් එක. කරීම් ඇප් එක කියන්නේ ඔයාට මෙහෙදී ටැක්සි එකක් බුක් කරගන්න ඕනේ නම්, ඔයාට ටැක්සි එකක් දාගන්න ඕනේ නම් කරීම් ඇප් එක හරහා ඒක කරන්න පුළුවන්. ඉතින් විසිට කෙනෙක් විදිහට එන ඔයාට තව තැනකට දෙයක් බලන්න ඉක්මනට යන්න ඕනේ නම්, ඔයාට මෙට්‍රෝ පාවිච්චි කරාම මේකට යන්න අමාරු නම්, ඔයා අනිවාර්යෙන් ටැක්සි එකක් දාගන්න ඕනේනේ. ඉතින් ඔයාට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා මේ කරීම් ඇප් එක ඩවුන්ලෝඩ් කරන එක. ඉතින් කරීම් ඇප් එකට අමතරව මෙහි තව බෝල්ට්, ඊළඟට Uber, ඒ වගේ විවිධ ඇප්ස් තියෙනවා. ඉතින් ඔයාට ඕන එකක් හරහා ටැක්සි එකක් බුක් කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ තියෙන ටැක්සි වල charges පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති ඇප් එකක් පාවිච්චි කරලා ඔයාගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්ත පහසුකම් සලස ගන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙන ටිප් එක තමයි ඔයා මෙහෙට ආවට පස්සේ ඔයාට මොනවා හරි දෙයක් මිලදී ගන්න ඕනේ නම්, ඔයා හිතන්නකෝ ඔයාට එදිනෙදා කන බොන දෙයක් මොනවා හරි දෙයක් මිලදී ගන්න ඕනේ නම් ඔයාට තියෙනවා ඕන තරම් සුපර් මාකට්ස් මෙහෙ තියෙනවා. ඒ වගේම මෙහි ගොඩාක් බ්‍රෑන්ඩ්ස් බඩු තියෙන කඩ තියෙනවා. එතකොට shopping malls තියෙනවා. ඒ වගේ ගාණ ටිකක් වැඩි. එතකොට ඔයා මෙහෙට එන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට දේවල් කරන්න නම් ඉතින් ඔයාට පුළුවන් මේ සුපර් මාකට් වලින් ඕන දෙයක් මිලදී ගන්න. විශේෂයෙන්ම Nesto, Carrefour, Lulu, Union Coop මේ වගේ ගොඩාක් සුපර් මාකට්ස් තියෙනවා. Al Madina, Al Maya, ඔයාලා යන ඕනම තැනක මේ සුපර් මාකට් ඇක්සස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕන දෙයක් ඒ සුපර් මාකට් වලින් මිලදී ගන්න. ඊළඟට ඔයා හිතන්න ඔයාට එළියට බහින්න කම්මැලි, ඒ වගේ කෙනෙක් නම් ඔයාට පුළුවන් තලබාත්, නූන් ඒ වගේ ඇප් හරහා ඔයාට මොන හරි කන්න දෙයක් නම් ඕන දෙයක් ඔයාට ඩිලිවර් කරගන්න පුළුවන් මේ තලබාත් නූන් වගේ ඇප් හරහා. හැබැයි පොඩ්ඩක් charges වැය වෙනවා. ඒකට ඉතින් මම ඔයාලට සජෙස්ට් කරනවා ඔයාලා විසිට කෙනෙක් විදියට මෙහෙට එනවා නම් රට බලන්නත් එක්ක ඔයාලට පුළුවන් එළියට බහැලා ඕන තරම් සුපර් මාකට්ස්, රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඔයාලටම සල්ලි වියදම් කරලා ඔයාලට දේවල් මිලදී ගන්න පුළුවන් ඩිලිවරි හරහා දේවල් ගෙන ගන්නවට වඩා. ඉතින් මේ හැම තැනකම වගේ ඉන්දියන් රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඔයාලට එක විදිහේ ෆුඩ් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියනවා එහෙම ඔයාලම ගිහිල්ලා ඒව එක්ස්පීරියන්ස් කරන එක බජට් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා කියලා. ඊළඟට ඔයාලා මෙහෙට විසිට් කරන්නම බලාගෙනම එන කෙනෙක් නම් ඔයාලට මෙහෙට එන්න හොඳම කාලේ තමයි ඔක්තෝබර් ඉඳන් මැයි විතර වෙනකන් කාලේ. මොකද ඒ කාලේ ඩුබායි වලට අපි කියනවා වින්ටර් කියලා. වින්ටර් කිව්වට අර යුරෝප් කන්ට්‍රි වලට වගේ එහෙම හිම වැටෙන එකක් නෙමෙයි. ඒ වුණාට මෙහෙට සීතලයි. හරිම ක්ලයිමට් එක හරිම ෂෝක්. අපිට අර එළියේ බහැලා ඇවිදින්න පුළුවන්. ඊළඟට ඔක්තෝබර් වෙනකන් මැයි වලින් පස්සේ මැයි ඔක්තෝබර් විතර කාලය මෙහෙට ගොඩක් රස්නේ. මෙහෙ සමර් එක. එතකොට මෙහෙ විසිට් කරන්න හරිම අමාරුයි. දවල්ට එළියට බහින්නවත් බැරි විදිහේ රස්නයක් තියෙනවා. ඉතින් මම ඔයාලට සජෙස්ට් කරනවා විසිට් එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් වලින් පස්සේ සහ මැයි අතර, අප්‍රේල් තමයි හොඳම කාලේ. ඒ කාලේ අතර එන්න. මොකද මෙහෙ තියෙන ලස්සනම තැන් ඕපන් වෙන්නේ ඒ කාලෙට විතරයි. සමර් කාලෙට ඒවා ක්ලෝස් කරනවා මෙහි කට්ටිය. ඒ නිසා ඔයාලට විසිට් කරන්න නම් හොඳම කාලේ ඒ කාලේ. විශේෂයෙන්ම මිරකල් ගාඩන්, ග්ලෝබල් විලේජ් ඊළඟට ඔය වගේ දේවල් ඕපන් වෙලා තියෙන්නේ මේ වින්ටර් කාලේ විතරයි. ඒ නිසා ඔයාලා මෙහෙට එන අය නම් ඔයාලට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ගෝල් සෝක් මෙහෙ රත්තරන් බඩු තියෙන වෙනම ඒරියා එකක් තියෙනවා ගෝල් සෝක් කියලා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊළඟට එක බීච් තියෙනවා, ජුමේරා බීච්. ඒ වගේ බීච් වර්ග තියෙනවා. එතකොට ඔයාලට ඒවා විසිට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඩෙසර්ට් සෆාරි යන්න පුළුවන්. ගොඩක් දේවල් මෙහි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ දේවල් අත්විඳින ගමන් එක එක වර්ගයේ කෑම වර්ග ඔයාලට අත්හදා බලන්න පුළුවන්. අරබික් කෑම වර්ග තියෙනවා, ඉන්දියන් කෑම වර්ග තියෙනවා. හැම කෑම වර්ගයක්ම තියෙනවා මෙහි. ඉතින් ඔයාලට ඒව එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අනිත් එක ස්පෙෂලිම ඔයා ජොබ් එකක් හොයාගෙන ආවත් ඔයා මෙහෙට විසිට් කරන්න ආවත් දෙගොල්ලන්ටම වැදගත් වෙන ප්‍රධානම කරුණක් තියෙනවා. ඔයාලා මෙහෙට ආවහම ඔයාලගේ ඔෆිෂියල් ડોකියුමන්ට්ස් තියෙනවානේ, පාස්පෝර්ට් එක, වීසා එක.
ඔයාලා කවුරු හරි ගාව Emirates ID දැනටමත් තියෙන කෙනෙක් නම් ඔයාලා ඒව ස්කෑන් කරලා අනිවාර්යෙන් ඔයාලා PDF විදිහට ඔයාගේ ෆෝන් එකේ තියාගෙන ඉන්න. මොකද ඔයා අනිවාර්යෙන් ඔයාගේ පාස්පෝර්ට් එක ඔයා යන තැන අරන් යන්නේ නෑනේ. ඔයාගේ වීසා එක එයාලට පෙන්වන්න ඔයා ගාව තියෙන්න ඕනේ. මොකද මෙහි සමහර වෙලාවට එක පාරවල් වල ඉන්නවා සිවිල් විදිහට ඉන්න පොලිස් අය. එයාලා කහ ඉරවල් මාරු වෙන තැන්වල ඉඳලා කලර් ලයිට් ගාව ගොඩක් වෙලාවට ඉන්නවා. එයාලා නතර කරනවා රැන්ඩම්ලි අර කට්ටිය තෝරගෙන එයාලා චෙක් කරනවා. මොකද මෙහි අර විසිට් වීසා ඇවිල්ලා වීසා එක එක්ස්පයර් වුණාට පස්සෙත් ඕවර්ස්ටේ ඉන්න අය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒ නිසා එයාලා එහෙම චෙක් කරනවා. එහෙම චෙක් කරන අවස්ථාව මම දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා ගාව ඔයාලගේ වැලිඩ් පාස්පෝර්ට් එක, එතකොට ඔයාලගේ වීසා එක ඔයාලගේ ෆෝන් එකේ තියෙනවා නම් ඔයාලට ඒව පෙන්නලා ප්‍රශ්නයක් නැතුව ඒ වගේම බේරිලා යන්න පුළුවන්. ඒ නිසා මම මේක වැදගත් ටිප් එකක් විදිහට කියනවා. ඔයාලගේ ඔෆිෂියල් ડોකියුමන්ට්ස් ඔක්කොම ෆෝන් එකේ ස්කෑන් කරලා තියාගන්න. මම හිතනවා ඔයාලට මේ ටිප්ස් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එතකොට ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. දැන් මේ මම ගොඩක් වෙලාවට මේ කතා කරේ ඇත්තටම විසිට් එන අයට වෙන්න ඕනේ දේවල් කරන්න ඕනේ දේවල් නේ. යාළගේ මේ ට්‍රිප් එක ටිකක් පහසු වෙන්නේ කොහොමද කියන එකනේ මම කතා කරේ. හැබැයි ඔයා ඇත්තටම විසිට් වීසා වලින් ආවට ඔයා විසිට් එකකට නෙමෙයි එන්නේ. ඔයාගේ අරමුණ තියෙනවා වර්ක් වීසා එකක් හදාගෙන ඔයා මෙහෙ ජොබ් එකක් කරන අරමුණින් එන කෙනෙක් නම් මේවා ටිකක් වෙනස් වෙනවා. එතකොට ඔයා ගොඩක්ම උත්සාහ කරන්න ඕනේ ඔයාට ජොබ් එකක් හොයාගන්න එකට මේ විසිට් වීසා ඉන්න මාස 2. ඒකට ඔයා ගොඩක් try කරන්න ඕනේ. ඒක ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මම අද ගොඩක්ම ફોකස් කරේ ඇත්තටම විසිට් එන මේ රට බලන්න, මේ රට එක්ස්ප්ලෝර් කරන්න එන විසිටර්ස් ලට වැදගත් වෙන ප්‍රෝ ටිප්ස් ටිකක් තමයි. ඔයාලට මොනවා හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඊළඟ වීඩියෝ එකේදී කියන්න ඕන දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මම මට පුළුවන් විදිහට ඔයාලට උදව් කරන්නම්. එහෙනම් thank you අපේ වීඩියෝ එක බැලුවට ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. Thank you. Bye bye.